අයි ළමයි ඔන්න එහෙනම් අද අපේ ජ්‍යාමිතිය පළවෙනි වීඩියෝ එක පටන් ගත්තා. ජ්‍යාමිතිය පළවෙනි වීඩියෝ එක කියන්නේ මම කිව්වා ජ්‍යාමිතිය වීඩියෝ සෙට් එක එහෙම නැත්නම් 10 11 දෙකේම තියෙන ජ්‍යාමිතිය ගණන් සෙට් එක හදන්න පුළුවන් වෙන විදිහට තියරි ගන්නලා ඒ ගණන් ටික හදන විදිහ අපි සාකච්ඡා කරනවා කියලා කිව්වා. අද කරන්න යන්නේ ඒකේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පොතේ තියෙන ජ්‍යාමිතිය පාඩම් ටික උගන්වන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. පොඩ්ඩක් මේ වීඩියෝ එකේ පොඩ්ඩක් දෙපැත්තේ මේ ලයිට් එක බ්ලින්ක් වෙනවා වගේ ගැස්සෙනවා වගේ සීන් එකක් තියෙනවා ගණන් ගන්න එපා. අපි පොඩ්ඩක් low quality low budget එකකින් වැඩේ කරගෙන යන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඒක හදන්න අමාරුයි. හොඳ කැමරා එකකට යන්න ඕනේ. ඒක නිසා තමයි පොඩ්ඩක් ඒක quality අඩු. ඒ නිසා අපි යම් වීඩියෝ එකට ඒක ගණන් ගන්න එපා. අද පළවෙනි ජ්‍යාමිතිය පළවෙනි වීඩියෝ එකේ පළවෙනි පාඩම තමයි පරිමිතිය. ඊළඟට වර්ගඵලය, ඊළඟට ත්‍රිකෝණ අංග සාම්‍ය. ඊට පස්සේ ත්‍රිකෝණාංග සාම්‍ය වලින් පස්සේ සමාන්තර රාශි 1 සහ 2 කියලා පාඩ දෙකක් තියෙනවා. ඉතින් ඔන්න ඒ ටික තමයි අද අපි කරන්න යන්නේ. මේකට ටිකක් වෙලා යාවි. හැබැයි මේක අවසානයේදී ලොකු ලකුණු ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජ්‍යාමිතියෙන් විතරක් ළමයි පේපර් එකකට O-level ගණන් පේපර් එකට ලකුණු 40ක් 45ක් 50ක් වගේ ලොකු ලකුණු ප්‍රමාණයක් වෙන වෙලා තියෙනවා. ඉතින් අද මේ පළවෙනි වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් ළමයි ලකුණු 5කට වැඩිය 5ක් 8ක් වගේ ප්‍රමාණයක් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් තියරි කොටස් ටිකක් තමයි මම මේ කියා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් හොඳ අවධානයෙන් ඉන්න. අපි යම් වීඩියෝ එකට දැන් මම දැන් කීපාරක් කිව්වද දන්නේ නැහැ වීඩියෝ එකට යන් කියලා. දැන්වත් යම් වීඩියෝ එකට. ඉගෙන ගමු පාඩම අද පාඩම පරිමිතිය. පරිමිතිය කියන්නේ ළමයි සාමාන්‍යයෙන් කිව්ව කෙලිම කිව්ව පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග ළමයි. පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය සමානයි වටේ දිග. හරිද ළමයි? පරිමිතිය කියන්නේ වටේ දිග. ඒක තමයි ඇත්තම කතාව. පරිමිතිය කියන්නේ වටේ දිග. ඊළඟට මේකේ මෙහායි සීන් ටික තියෙන්නේ. දැන් මම මේ ෆොටෝත් එක්ක වීඩියෝ එක එඩිට් කරද්දි මේකට අදාළ තියරි පොතේ තියෙන තියරි වලට අදාළ කියන්නේ ඒ ෆොටෝ ටික දාලා තියෙනවා පොතේ තියෙන. ඒක නිසා ඒවත් හොඳට බලන්න. පරිමිතිය අපිට ඉගෙන ගන්න තියෙන්නේ තල රූප වල පරිමිතිය. ඒ තල රූප විදිහට හඳුන්වනවා මේ ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය සහ වෘත්තය. මෙන්න මේ හතර තමයි තල රූප වල පරිමිතිය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන තල රූප. දැන් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ ඒකේ මේ දිගයි පළලයි එකතු කරලා ඒක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඊළඟට සමචතුරාශ්‍රයක වර්ග මේ මොන පරිමිතිය හොයන්නේ ළමයි පැත්තක දිග හතරෙන් ගුණ කරලා. ඊළඟට ත්‍රිකෝණයක පරිමිතිය හොයන්නේ පාද තුනේ දිග එකතු කරලා. ඊළඟට වෘත්තයක පරිමිතිය හොයන්නේ 2πr. 2π වලින් 2π වලින් වැඩි කරනවා r. ඒක තමයි මං හිතන්නේ ඔයාලට ටිකක් අර අමුතුවට තියෙන්නේ. වෘත්තයක පරිමිතිය හොයන විදිහ තමයි අමුතුවට ඇත්තේ. මොකද කලින් 6 ඉඳලා 9ට යනකම් 6 ඉඳලා 9 ශ්‍රේණියට යනකම් අනිවාර්යෙන් මේ ඍජු කෝණාශ්‍රයක, සමචතුරාශ්‍රයක, ත්‍රිකෝණයක පරිමිතිය කියන දේ හොයන්න අනිවාර්යෙන් උගන්වන්න ඇති. ඒ වුණාට වෘත්තයක පරිමිතිය හොයන විදිහ උගන්වන්නේ 10 දී මට මතක විදිහට. මම කියන්නේ මට මතක විදිහට ඒවල්ලගෙන කියවන්න බංගරුවොත් මං කිව්වා වගේ වෘත්තයක පරිමිතිය තමයි අපිට හොයන්න තියෙන්නේ. වෘත්තයක පරිමිතිය හොයන්නේ මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවා. මේ තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රය. මේ කේන්ද්‍රයේ ඉඳලා මේ වෘත්තයේ මට්ටමට කියන්නේ මේ තියෙන්නේ r සමානයි r. මේ තියෙන්නේ වෘත්තයේ r. හොඳේ.
මේ වෘතයේ පරිමිතිය හොයන්නේ 2π වලින් මෙන්න මේ ගුණ කරනවා මෙන්න මේ අරය. අරය මං කියවනේ r කියලා. ඒක නිසා මේ වෘතයේ පරිමිතිය සමානයි 2πr. ඔන්න ඔක තමයි ළමයි වෘතයක පරිමිතිය හොයන විදිහ. දැන් වෘතයක පරිමිතිය හෙව්වට විතරක් වැඩක් නැහැ. මේකේ තව පොඩි පාඩයක් තියෙනවා මෙන්න මෙහෙම. අපි බලමු. ඒ පාඩ එක තමයි ළමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ළමයි අරයන් දෙකකින් සහ පරිධිය කොටසින් මායිම් වූ ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. මෙන්න මෙහෙමයි. අරයන් දෙකකින් දැන් මම පෙන්වුව වෘතයක තියෙන අරයක්. දැන් මම ඔයාලට පෙන්වුව වෘතයක අරයක්. අන්න ඒ වගේ අරයන් දෙකකින් සහ පරිධිය කොටසකින් මායිම් වෙච්ච ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. අන්නේ දැන් මම ඒක ඇඳලා පෙන්නන්නම් මේ වගේ. ඇඳලා පෙන්නන්න තැයි මට ඕනම් මේකේ ෆොටෝ එක විදිහට දාන්නයි මම ඒක එහෙම දාන්නම්කෝ. ඒ විදිහට අර දෙක අතරට දැන් අර කෝණයක් ලැබෙනෝනේ θ කියලා. අන්නේ කෝණයට කියනවා අපි කේන්ද්‍රික කෝණය කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක හඳුන්වන්න අපිට දෙන්න පුළුවන් නිර්වචන ටික. මේ කේන්ද්‍රික කෝණය අපිට අපේ ඕන ගානක් එන්න පුළුවන්. අංශක බිඳුවේ ඉඳලා අංශක 180 දක්වාම එන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. හරිද? මේ කෝණය වෙනස් වෙන්න පුළුවන්. කෝණෙ ඉතින් ඕන ගානක් වෙනස් වෙන්නේ නැහැ කිනේ. ඊළඟට අපි දැන් මේ කේන්ද්‍රික දැන් මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. හරිද ළමයි? මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ අරය r කෝණය θ. ඒකේ මෙන්න මේ දිගට මෙන්න මං කියවනේ ඡාප දිග මොනයි මේ මායිම් වූ අරයන් දෙකකින් සහ පරිධිය කොටසකින් මායිම් වුණයි කියලා. දැන් මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳලා මෙන්න මේ විදිහට වක්‍රාකාරව තියෙන කොටසට කියනවා ඡාප දිග කියලා. ඡාප දිග. හරිද? ඡාප දිග කියලා ওই කොටසට කියන්නේ. ඒ වගේම ළමයි ඔන්න ඒ ඡාප දිග හොයන්න දැන් මම කියවනේ කලින් කිව්ව වෘතයක පරිමිතිය හොයන්න 2πr කියලා සූත්‍රයෙන් තමයි වෘතයක පරිමිතිය හොයන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක අපිට පරිමිතිය හොයන්නයි. හැබැයි පරිමිතිය හොයන්න කලින් ළමයි මෙන්න මේ ඡාප දිග හොයාගන්න තියෙනවා. ඡාප දිග හොයාගන්න ළමයි දැන් මේ ඡාප දිග හොයාගන්නේ ඡාප දිග කියන්නේ වක්‍රාකාර දිගන්නේ. අපිට ඕක අඩිරූලෙන් මැනලා ගන්නවත් බෑ. ඒක නිසා ඡාප දිග හොයන්න මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. 2πr 360 θ. මෙතන r වල අගයට එන්නේ මෙන්න මෙතන මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරය. හොඳේ? මෙතන මේ 2πr වල r විදිහට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ අරය. ඒ වගේම මෙතන 360 θ වෙදීම 360 කියලා දීලා තියෙන්නේ. ඒකේ θ වෙනුවට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ θ. කේන්ද්‍රික ඛණ්ඩේ නැත්නම් කේන්ද්‍ර කෝණය. හොඳේ? මෙන්න මේ කේන්ද්‍ර කෝණය. කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය තමයි ඔතන ඔය මේ θ වෙනුවට එන්නේ. ඔන්න ඔය විදිහට මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නාම ඒකේ ඡාප දිග හොයාගන්න පුළුවන්. හරි? ඔය හොයාගන්න ඡාප දිග. හරිද? මේ හොයාගත්තේ ඡාප දිගනේ. ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ දෙයක් තමයි ඡාප දිග හොයාගත්තට වැඩක් නැහැ නේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වටේ දිගනේ ළමයි. මේ තියෙන්නේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයක් නම් ඒකේ වටේ දිග තමයි කේන්ද්‍රික ඛණ්ඩයක මේ පරිමිතිය වෙන්නේ. ඒක නිසා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා මේ ඡාප දිගත් ගිහිල්ලා ඊළඟට එතන ඉඳලා ආයෙමත් මේ දුර ආගමනය ඔක්කේ පරිමිතිය හැදෙන්නේ. ඒක නිසා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කේන්ද්‍රික ඛණ්ඩයක මම ඒක කෙටි කරලා දැම්මා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය.
සමානයි. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට කියන්නේ අරයක් නේ ළමයි. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ටත් අරයන්නේ තියෙන්නේ. ඒක නිසා r ධන r මෙන්න මෙතන ඉඳලා මේ තියෙන්නේ මං කියන්නේ චාපදිග කියලා මං හඳුන්වලා දුන්නානේ. ඒක චාපදිග. දැන් ඔයාට තේරුණානේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මං හදන් පෙන්නුවක් ඕන මේ කෝණේ වෙනස් වෙන්න පුළුවන්. මේ කෝණේ මෙන්න මෙහෙම එන්න පුළුවන්. මෙහෙම එන්න පුළුවන් ළමයි. ඔය විදිහට වෙනස් වෙන්නේ ඇයි? මම අවුල් කරගත්ත නේද? ඔය විදිහට කෝණ වෙනස් වෙන්නත් ඇති. ඒ වගේම අරය වෙනස් වෙන්නත් ඇති. හරිද? දැන් මම ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට කේන්ද්‍රීය ඛණ්ඩයක පරිමිතිය හොයන්න කොහොමද කියලා. දැන් ඕකට මේ r ධන r කියන්නේ r වලට r එකක් එකතු වුණාම කෙලින්ම 2r නේ ළමයි. 2r. ඊළඟට චාපදිග මම ඔයාලට පෙන්නුවානේ මෙන්න මෙහෙම සූත්‍රයක්. චාපදිග හොයන්නේ මෙන්න මෙහෙම 2πr වාරයක් 360න් θ කියලා ඔන්න ඔය එක. ඊළඟට අපිට මෙතන ලියන්න පුළුවන් 2πr 360න් θ කියලා. ඊළඟට මේ කෝණය තමයි මම අර කලින් කිව්වා වගේ r වලට එන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය, θ වලට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කියන එක ඔයාලට කිව්වනේ. දැන් ඕනම මේ විදිහට දැන් අපි මේකේ පරිමිතියගේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සහ මේ පරිමිතිය සම්පූර්ණ පාඩම උගන්වලා දැන්ට ඉවරයි. හැබැයි ඔයාලට කියන්න එක දෙයක් තියෙනවා. මම කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ විදිහට අරයන් දෙකකින් සහ පරිධිය කොටසකින් හැදිලා තියෙන මායිම් වෙච්ච කොටසක් කියලා කිව්වනේ. මේකේ ආරය සමානයි r. ඒ වගේම කේන්ද්‍රික කෝණය මේ හැදෙන අරයන් දෙක අතර හැදෙන කෝණ තමයි කේන්ද්‍ර කෝණය. ඒක වැඩි වෙන්න පුළුවන් ළමයි. මේ θ කියන එක බිඳුවේ ඉඳලා වැඩි වෙන්න පුළුවන්. 1 2 3 ඒ විදිහට 10 20 30 40 ඔය විදිහට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ අරය කියන්නේ මෙන්න මේ දිගනේ ළමයි. කේන්ද්‍රිකෝ මොනයි මේ වගේ මොනයි වගේ කේන්ද්‍රීය ඛණ්ඩයක ළමයි අරය වෙනස් වෙන්න පුළුවන්. ඔය අරය සහ මේ θ කියන කෝණය වෙනස් වෙද්දී මෙන්න මේ දිගත් වෙනස් වෙනවා. හරිද? ඒ දිගත් වෙනස් වෙනවා. ඊළඟට ළමයි ඔයාලා දකින්න ඇති වෘත්තයක පරිමිතිය හොයද්දී 2πr වලින් හෙව්වේ. හරිද? හැබැයි කේන්ද්‍රික ඛණ්ඩිකදී හෙව්වේ 2πr 360න් θ කියලා. හරිද? 360න් θ කියලා. මෙතන ඔයාලට පේනවා මෙතන 2πr තියෙනවා මෙතන 2πr. ඔයාලට මෙතන පොඩි සම්බන්ධයක් පේනව නේද? ඒ ටික ඔයාලට සම්බන්ධයක් අනිවාර්යෙන් මෙතන පේන්න ඕනේ. මොකද ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ යම්කිසි සම්පූර්ණ වෘතයකින් කෑල්ලක්ම තමයි ළමයි. ඔයා අන්න එක තේරුම් ගන්න ඕනේ මේ දෙක අතර. හරිද? දැන් ඔය විදිහට තමයි ළමයි වෙන්නේ. ඊළඟට වෘතයක කොටසක් කියලා මම දැන් කිව්වනේ. ඔය කොටස වෘතයෙන් භාගයක් වෙන්න පුළුවන්, වෘතයෙන් කාලක් වෙන්න පුළුවන්, වෘතයෙන් 8න් එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන් ළමයි. මේ 360න් θ කියන එක දැන් මම කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ සම්පූර්ණ වෘතයකින් කොටසක් කියන එක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. ඕක දැන් මම කියවනේ 360න් θ කියලා. 360න් θ. හරිද? ඕක ළමයි මේ විදිහට යන්න පුළුවන්. 360න් 90 360න් 60 360න් 1 සමාන නැහැ හොඳේ. සමාන නැහැ ළමයි. ඊළඟට ওই විදිහට 360න් කෑල්ල වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේ පාඩමේ ළමයි පරිමිතිය පාඩමේ තියෙන මුළු තියරි එක. ඔයාලා හැමෝම මේක බලලා ඉවරලා පරිමිතිය පාඩමේ තියෙන නිදසුන් හැම හදලා පාඩම හොඳට කොට දාගන්න. අපි යන් ඊළඟ පාඩමට. අපි ඊළඟ පාඩම විදිහට තෝරගන්නේ වර්ගඵලය.
වර්ගඵලයේ පාඩමේ ළමයි තියෙන්නේ ඒකෙත් තල රූප වල වර්ගඵලය තමයි අපිට මුලින්ම හොයන්න තියෙන්නේ. තල රූප වල වර්ගඵලයේ විදිහට මුලින්ම ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න තියෙනවා. සමචතුරාශ්‍රය, ඊළඟට සමාන්තරාශ්‍රය, ත්‍රිකෝණය, ඊළඟට ත්‍රිපීසියම, ඊළඟට වෘත්තයක වර්ගඵලයක් අපිට හොයන්න තියෙනවා. මම මේ පැත්ත බලන්නේ මම නෝට් එක තියන්නේ මේ පැත්තේ. ඒ ගණන් ගන්න එපා. මුලින් ඔයාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ළමයි ගෙනින්ම ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ඍජු කෝණාශ්‍රයේ දිගෙන් පළල ගුණ කරලා තමයි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. ඊළඟට සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ළමයි පාදයක දිගෙන්ම ගුණ කරලා. ඒ කියන්නේ පාදයක දිගේ වර්ගයෙන් තමයි සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ. ඊළඟට සමාන්තරාශ්‍රය පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඒකේ ළමයි වර්ගඵලය හොයන්නේ ආධාරකයේ වාරයක් ලම්බ උස කියන එකෙන් තමයි ඒකේ වර්ගඵලය හොයන්නේ. ඊළඟට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයේ වාරයක් ආධාරකයේ වාරයක් ලම්බ උස කියන එකෙන් තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. ඔයාලට රූපේ පේනවා ඇති දැන්. ඊළඟට ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්නේ භාගයේ වාරයක් සමාන්තර පාද දෙකේ දිගේ එකතුව ගුණ කරනවා ලම්බ උසින්. ඊළඟට වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ග. π වාරයක් අරයෙහි වර්ගයෙන් තමයි වෘත්තයක සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන්නේ. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන්නේ π වාරයක් අරයේ වර්ගයෙන් තමයි වෘත්තයක වර්ගඵලය හොයන්නේ. ළමයි අර කලින් මම පරිමිතිය පාඩමේදී කිව්වා වගේම මේකෙත් ළමයි වෘත්ත ඛණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයද්දී අර මම කලින් කිව්වා වගේම දැන් වෘත්තේ පරිමිතිය හොයද්දී සම්පූර්ණ වෘත්තේ පරිමිතිය හොයද්දී 2πr කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය හොයද්දී නෙවෙයි කේන්ද්‍රික ඛණ්ඩේ චාපදික හොනේ චාපදික හොයද්දී 2πr 360න් ටීටනේ ආවේ ළමයි. ඔය විදිහට මේ වෙනස් වෙන්න පුළුවන්. මේ 360න් ටීට කියන්නේ වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියන එක. ඒ විදිහටම ළමයි මේකේ මේ දැන් මම කිව්වා දැන් අපි හොයන්නේ ඊළඟට ගෙලින්ම වර්ගඵලයනේ. තමයි පොඩි දෙයක් මේ මට කියන්න ඕනේ මේ පොඩි මිස්ටේක් එකක් වෙලා ඇති මේ පරිමිතියේදී අර චාපදිකට පොඩ්ඩක් වර්ගඵලය කිය වෙලා ඇති කේන්ද්‍රික ඛණ්ඩයක චාපදිකට වර්ගඵලය නේ පරිමිතිය කියලා කියවිලා ඇති. ඒක ගණන් ගන්න එපා පොඩ්ඩක් එතන මිස්ටේක් එක වෙලා තියෙනවා. මම අර මේක බලන්න දැන් වෘත්තයක සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය කියන්නේ ළමයි 5r වර්ග. හැබැයි වෘත්ත ඛණ්ඩයක නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ ළමයි පොඩ්ඩක් ඉන්න මට රූපයන් ගන්නත් දැන්නේ ළමයි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග වාරයක් 360න් තීටා. ඔයාලට පේනවා ඇති කෙලින්ම අර අපි කලින් කරා වගේ පරිමිතියේදී කරා වගේ 360න් තීටාගෙන් ගුණ වෙලා තමයි මේකේ මේ වර්ගඵලය හොයාගත්තේ. අරගේ චාපදික හොයාගත්තේ. හරිද? ඔන්න ඔහම තමයි. මේ පාඩමේදී ළමයි දැන් වර්ගඵලය හොයන පාඩමේ ඔච්චර තමයි ළමයි තියෙන්නේ. ඊළඟට අපිට යන්න